සුබ උදෑසනක් වල දැන් 11 වෙලාව මම අද ඉන්නේ ලස්සන තැනක. මේ ඔබට පේනද පිටිපස්සේ කැලයක් තියෙනවා. ඔව් මේ තියෙන්නේ බඩගම සංරක්ෂිත වනාන්තර. මේක තමයි දන්නා මෙතන බඩගම කියන්නේ ඔය ඉස්සරහා කුරුණෑගල රොටි කඩේම තියෙන තැන තමයි මේ ඒ කැලේ තමයි මේ තියෙන්නේ. ඔබට පේන ඇති. ඒ කැලේ පොඩක් මැදරේදී මේ වගේ ප්ලේස් එකක් තියෙනවා. මෙන්න මේ වගේ අටයක් තියෙනවා. ඒකම ටිකට් කවුන්ටරේ මෙතනින් ඇතුළට යන්න තියෙනවා. ටිකට් එක වැඩි හිටියෙක්ට රුපියල් 70යි, පොඩි එක්ට රුපියල් 30යි. හොඳයි නම් එන්න මාත් එක්ක අපි ඇතුළට ගිහලා බලමු කොහොමද මොනවද තියෙන්නේ කියලා. මේක තමයි මේ ඇතුළේ මේ පිවිසුම් දොරටුව. දැන් මෙතනින් ඇතුළට යන්න කැලේට. ඔය ඇතුළේ නැතනම බෝඩ් වගේක් ගහලා තියෙනවා භාෂාවන් තුනින්ම. ඔය කැලේ අපිරිසිදු කරන්න නැතුව මේ රක්ෂිතය ඉතාමත් පරිස්සමෙන් රැක ගන්න කියලා බෝඩ් වගේ ගහලා තියෙනවා. ඔයාලට මේ ඇහෙන ඇති මට පිටා ශබ්දෙම. ඒක ඇත්තටම ඉතමත් මේ කනට මාර මිහිරියා. ඒක කැලේ තුලදී මම තනියම ওই ශබ්දය ඇහෙනවා. මම ආවා කැලේ ඇතුළට. ඇවිල්ලා පොඩ්ඩක් මේක ලස්සන තැනක් බලමු. ඉස්සරහට යන්න තව ලස්සන තැන් තියෙනවලු. ඉතින් නාද මම පොඩ්ඩක් ඉස්සරහට ගියා. අනිකර වනාන්තරේ මේක ලස්සන මාර කූල් එකක් තියෙන ඇත්තටම. ඒ නිසා මම අපි ඉස්සරහ ඔයාලට දැක ගන්න පුළුවන් මේ කැලේ ඇතුලේ ඉතමත් වටින කියන ගස්, විශේෂයෙන් බෙහෙත් ගස්, ඒ වගේම ගොඩක් මනුෂ්‍යන්ට අවශ්‍ය කරන කියන පැලෑටි, ඒ වගේම කවුරුත් දැකලා නැති ඒ කියන්නේ කලාතුරකින් හම්බෙන මේ ගස්සේම මේ කැලේ ඇතුලේ සෑහෙන්න තියෙනවා. මේ තියෙන්නේ මේ කැලේ මැද තියෙන පොකුණක්. මේක සෑහෙන විශාල පොකුණක්. ඒ වගේම ඒ පොකුණ වට යන්න පොඩි අඩිපාරක් වගේ පාරක් තියෙනවා. ඉතින් කැලේ මැද්දෙන් තමයි ඔය පොකුණ වට යන්න වෙන්නේ. දැන් ඔයාලට පේන ඇති මෙතන පඩි පෙළක් තියෙනවා ගහක් උඩට යන්න. මොකක්ද කියලා බලන්න ඇති. මමත් දන්නේ නැහැ. මට ඊට පස්සේ දැනගන්න ලැබුණා මේ තියෙන්නේ ඒ කියන්නේ මේ කුඩ නැග්ගම ඔය කුරුල්ලෝ ඒ වගේම සත්තුන්ව සමහරක් වෙලාවට බලන්න පුළුවන්ලු.
හරි එහෙනම් යමු උඩට නැගලා බලමු මොකක් හරි අපිට සතෙක් වරි නැත්නම් කුරුල්ලෙක් වරි දැක ගන්න පුළුවන්ද කියලා. මේක ආරක්ෂිත වැටක් එම තියෙනවා මේකේ. බය නැහැ. උඩ නැග්ගම ඔව් පොඩ්ඩක් පේනවා ටිකක් උසින් පේනවා වටපිටාව. මේ විලේ නම් කිසිම සතෙක්වත් කුරුල්ලෙක්වත් නැහැ දැක ගන්න. තම ලස්සනට මේ උඩින් ඉඳන් හොඳ ලස්සනට මේ පරිසරය පොඩ්ඩක් බලා ගන්න පුළුවන් මේ උඩින් ඉඳන්. ඒකත් මෙම කැලේ තියෙන සුවිශේෂී දෙයක්. නැවතත් අපි පරිසරයෙන් පල්ලෙහාට බැහැ ගමු එමනම්. මොකක්ද අපිට තාප්පයක් වගේ පොඩි බිත්ති කෑල්ලක් පේනවා කළු ගල් ඇල්ලක් වගේ. බලමු මොකද්ද මේ තියෙන්නේ කියලා. මේ තමයි කැටපත් පවුර. බෝ මතකයන් පිරිච්ච මතක සටහන් තියෙන තැනක් මේක. හොඳයි එහෙනම් ඔයාලට මෙතනට આવත් ඒකත් බලා ගන්න පුළුවන්. හරි එහෙනම් අදට මම මගේ vlog එක අවසන් කරනවා. එහෙනම් මතක ඇතුව මගේ channel එක subscribe කරන්න, like කරන්න, එහෙනම් share කරන්න. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්. තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.